sharing true stories. අද මගේ කන්සල්ටේෂන් එකට අම්ම කෙනෙක් ආවා දුවත් එක්ක. දුවගේ ස්කින් එක හෙනට සුදු වෙලා. එතකොට කාලයක් තිස්සේ එයා වයිට්නින් ක්‍රීම් එකක් යූස් කරලා තමයි ස්කින් එක සුදු කරගෙන තියෙන්නේ. දැන් ටිකෙන් ටික ඒ වයිට්නින් ක්‍රීම් එකේ ඉෆෙක්ට් එක හිමීට බහිනවා. එතකොට දැන් අම්මට බයයි වයිට්නින් ක්‍රීම් එකේ ඉෆෙක්ට් එක ගියාට පස්සේ එයාගේ පාට අඩු වෙයිද කියලා. එතකොට එයා මගෙන් අහනවා මේ ස්කින් කලර් එකම එයාට මට උදව් කරන්න පුළුවන්ද මේන්ටේන් කරගෙන යන්න නැත්නම් එයා මොනවද කරන්න කියලා. එතකොට මං ඇහුවා ඇයි ඔයාට මේ පාට කැමති? එතකොට අම්මා කියනවා මට දුවට කතා කරලා තියෙන ප්‍රොපෝසල් එක ඒ බොයි කැමති වෙලා තියෙන්නේ දුවගේ හැමේ පාටට. එතකොට දැන් එයාලට බය ඒ පාට නැති වුණොත් ඒ බොයි ආයි කැමති වෙන්නේ නැහැ කියලා. මුලින්ම කියන්න ඕනේ whitening creams නැත්නම් whitening injections භාවිත කරන එකට මම විරුද්ධයි. මේක මම ගොඩාක් කතා කරලා තියෙනවා මගේ වීඩියෝස් වල, ටීවී ෂෝස් වල ගොඩාක් මම දැනුවත් කරලා තියෙනවා. අපිට අපේ සමේ පාට ලැබිලා තියෙන්නේ ජානමය හේතුව නිසා. එතකොට මෙලනින් පිග්මන්ට්ස් නිසා තමයි එක එක කෙනාට එක එක පාට ස්කින් කලර් තියෙන්නේ. එතකොට මේ මෙලනින් කන්සන්ට්‍රේෂන් එක අපේ හැමේ තියෙන්නේ හේතුවකට. අපි ඒක වෙනස් කරන්න ගියොත් අපේ හැමට හානි සිද්ධ වෙන්න පුළුවන්. එතකොට දැන් ගොඩාක් අය මගෙන් අහන්නේ කොහොමද ડોක්ටර් සෙලිබ්‍රිටිස්ලා ඇක්ට්‍රසස්ලා සුදු වෙන්න කියලා. ඇත්තටම හැමේ පාට වෙනස් කරන්න බෑ. හැමේ පාට ගොඩක් අය වෙනස් කරන්නේ හැමට හානිකර දෙයක් සිදු කරාට පස්සේ. මට හිතෙන්නේ මේ වෙලාවේ ඒ අම්මා එයාගේ දුවට ඇඩ්වයිස් කරන්න ඕනේ එයාගේ ස්වභාවික පැහැයට ආදරය කරන්න. තමන්ගේ දුවගේ සමට හානි කරන දෙයක් සිද්ධ වෙනවා කියලා දැන ඒකට සපෝට් කරන එක වැරදි. ඔයාගේ සම පැහැපත් කරගන්න ඕනේ නම් නැත්නම් ග්ලෝයින් ඉෆෙක්ට් එකක් ගන්න ඕනේ නම් මං ගාවට එන්න පුළුවන්. හැබැයි වයිට්නින් ක්‍රීම්ස් වලටයි වයිට්නින් ඉන්ජෙක්ෂන්ස් වලටයි මම විරුද්ධයි.